අයිබෝන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි ගෙනාව මෙන්න මේ වගේ ස්මාර්ට් ලොක් එකක්. අද අපි මේක සවි කරන විදිය මගේ වීඩියෝ එකෙන් බලමු. මෙන්න මේක තමයි දොර. දැනට මේකේ තියෙන මේ normal lock එක. අපි මේක අයින් කරලා ස්මාර්ට් ලොක් එක සවි කරන විදිය බලමු. ඉස්සෙල්ලාම අපි මේක ගලව ගන්න ඕන පරණ ලොක් එක. ඒක ගලව ගන්න ඕන. ගලවලා අපිට අපේ ස්මාර්ට් ලොක් එකේ තියෙන ටෙම්ප්ලේට් එකේ විදිහට මේ දොර කපා ගන්න ඕන. මේකේ දැන් පොසිෂන් එක මාරු කර ගන්න ඕන අපි. මොකද දොර මේ අතට නෙවෙන්නේ. මේක තියෙන්න ඕන අනිත් පැත්තට. අපි දැන් මේකේ පොසිෂන් එක මාරු කර ගන්නවා. මෙන්න මේ විදිහට මේ ඇන තුනක් තියෙනවා. ඒ ඇන තුන බුරුල් කරලා ඇන තුන ගලවලා දාලා අපිට ප්ලේට් එක ඒකේ තියෙන ප්ලේට් එක අනිත් පැත්ත හරව ගන්න පුළුවන්. මොකද මේකේ දොරක් සාමාන්‍ය දෙපැත්තටම වෙනවනේ. එතකොට මේ දෙපැත්තටම එවන්නේ එකම ලොක් එක තමයි. එතකොට අපි ඒක හදා ගන්න ඕන අපිට ඕන විදිහට. ඔන්න අපි දැන් දෙපැත්ත මාරු කරගත්තා. දැන් ඊළඟට අපිට තියෙනවා පරණ සිලින්ඩරේ තියෙනවනේ. පරණ සිලින්ඩරේ ගලවලා අරගෙන මේකේ සයිස් එකත් එක්කම බලලා කොච්චරක් අපිට කපා ගන්න ඕනද කියලා ඒක අපි නිගමනය කරගන්න ඕන අපිට කොච්චරක් කපා ගන්න ඕනද කියලා. ඊට පස්සේ අපි ඕන විදිහට ඒක කපා ගන්නවා දොර. අපි දැන් බලමු ලොක් එකේ බොක්ස් එක ඇතුලේ මොනවද තියෙන්නේ. මොන වගේ උපාංග ඇවිල්ලා තියෙනවද අපිට සවි කරන්න. යතුරු දෙකක් තියෙනවා. ඒවත් ස්මාර්ට් කී ස්මාර්ට් තව කාඩ් දෙකක් ඇවිල්ලා තියෙනවා. අපි ඒ ටික සිස්ටම් කරනකොට කාඩ් එක සිස්ටම් කරගන්න ඕන. මේක තමයි මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්නුවේ. මේ අනිත් පැත්ත හරවලා හදාගත්තු එක. තව තියෙනවා මේකේ හැන්ඩල් දෙක. ඒ කියන්නේ දෙපැත්තේ හැන්ඩල් දෙක. ඒක ඉස්සරහා ප්ලේට් එකේ තියෙනවා කාඩ් එක ගහන්න තැනක් තියෙනවා. කී එක දාන්න තැනක් තියෙනවා. එතකොට ෆින්ගර් ප්‍රින්ට් එක තියන්න. එතකොට පසුපස ප්ලේට් එක තමයි මේ තියෙන්නේ. අපි දැන් පරණ තිබ්බ ලොක් එකේ හැන්ඩල් දෙක ගලවතර මේ මැද කෑල්ල ගලවගත්තේ නැහැ. දැන් මැද කෑල්ල ගලවලා අපි අපේ අලුතෙන් ආපු ඒ සිලින්ඩරෙත් එක්ක මේක සංසන්දනය කරලා බලන්න කොච්චර ලොකුද අපිට කොච්චරක් කපා ගන්න ඕන උස පාත කර ගන්න ඕන. මොකද මේ දොර වුණාම මොකද මේක අලුත් දොරක් ඇත්තටම සවි කරලා තියෙන්නේ. දැන් වෙන වෙන තැන් අපිට කපලා ආයේ වහන්න ඒවා කරන්න විදිහක් නැහැ. අපි හරියටම කපා ගන්න ඕන මේක. එකපාරම කපා ගන්න ඕන හරියටම උස පාත බලලා. වෙනස් වුණොත් අපිට ඒක හදන්න විදිහක් නැහැ. මොකද මේ අමාරුයි ඇත්තටම හදාගන්න වෙනස් වුණොත් එහෙම. ඒකින්ද අපි හරියටම මිම්මටම කපා ගන්න ඕන මේක බලලා ඉවරලා. මොකද එහා පැත්තේ දොර වැහෙන ප්ලේට් එකයි මේ ප්ලේට් එකත් එක්ක දෙකම හරියටම හරි මිම්මට කපා ගන්න ඕන. ඔයාලා හැමදාම මගේ වීඩියෝ බලන්න. මොකද අපි ඉස්සරහට අලුත් දේවල් ඔයාලට පෙන්නනවා. හැමදාම සවි කරන්නෙත් එකම කියන්නේ බ්‍රෑන්ඩ් එක ලොක් නෙමෙයි. වෙන වෙන බ්‍රෑන්ඩ් වල එවුවත් අපි හයි කරනවා. සාමාන්‍යයෙන් ලංකාවෙන් ගන්නව නම් මේකක් 50000න් වගේ උඩ. එතනින් එහාට තමයි. මොකද මේ සෑහෙන ගණන් මේ ලොක් එක. ඉතින් බලන්න ඔයාලටත් ඔයාලගේ නිවසත් මේ වගේ ස්මාර්ට් කරගන්න ඕන නම් මේ වගේ වීඩියෝ බලන්න ඔයා. ඔන්න දැන් පරණ අගුලේ කෑල්ලත් අපි ගලවලා ගත්තා. මේ තමයි අලුත් එක සහ පරණ එක. එතකොට බලන්න මේ දෙකේ පොඩි වෙනසක් තියෙනවා. එතකොට අපි පරණ එකේ ප්‍රමාණයයි අලුත් එකේ ප්‍රමාණයයි මෙන්න මේ වගේ පොඩි සෙන්ටි ගාම් ප්‍රමාණයක්
වෙනස්. එතකොට අපි ඒකට හරියන්න ඇතුලේ තියෙන සිදුර ලොකු කරගන්න ඕන. නැත්නම් අපිට මේක සවි කරන්න අමාරුයි. අපි දැන් මේක සයිස් එකට හරි සයිස් එකට මේක කපා ගන්න ඕන. අපි මෙන්න මේ පළවෙනියටම ඉස්සෙල්ලා මේක බලලා ඉවරලා මේකේ දොරේ ප්‍රමාණය බලනවා. බලලා ඉවරලා මාක් කරගන්නවා. මාක් කරගෙන ඉවරලා අපි කපන්න පටන් ගන්නවා. ඔයගොල්ලොත් මගේ වීඩියෝ බලන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මම ඉස්සරහටත් මේ වගේ වීඩියෝ දානවා. ඇත්තටම අපි ස්මාර්ට් ඒ කියන්නේ හෝම් ඔටෝමේෂන් සිස්ටම් තමයි මේ සවි කරන්නේ. ලයිටින් සිස්ටම්, කර්ටන්, එතකොට ලොක් සිස්ටම්, එතකොට ඉන්ටර්කෝම්, කැමරා වගේ දේවල් තමයි අපි සවි කරන්නේ. එතකොට ඔයාලටත් අදහසක් ගන්න පුළුවන් ඔයාගේ ගේත් ස්මාර්ට් කරගන්න. ඒ නිසා මගේ වීඩියෝ දිගටම බලන්න, දිගටම රැඳිලා ඉන්න කියලා මම ආරාධනා කරනවා හැම දිනාටම. දැන් අපි මේක කපාගෙන ඉවරයි. ඇත්තටම දැන් කපාගෙන ඉවරයි. මේක දැන් අපි ඇතුළට දාලා ඉවරලා මේක එන දෙක එන හතරක් තියෙනවා. එන හතර දාලා අපිට තියෙනවා ටෙම්ප්ලේට් එකක්. මෙන්න මේක තමයි ටෙම්ප්ලේට් එක. එතකොට මෙන්න මේ විදිහට අපි ඔක්කොම සිදුරු කරගන්න ඕන මේ දොරේ. එතකොට අපි අර කිව්වා වගේ ඉස්සෙල්ලා කිව්වා වගේ හරියට උස මැනලා ඒ විදිහට හරි මිම්මට කපා ගන්න ඕන. නැත්තම් මොකද වෙන්නේ අපිට ආයෙ වහන්න විදිහක් නැහැ. මොකද මේක වෙනස් වුණොත් එහෙම ඇත්තට මේ තියෙන්නේ ෆ්‍රන්ට් ප්ලේට් එක. ෆ්‍රන්ට් ප්ලේට් එකේ හැන්ඩල් එක මම කිව්වනේ එකම ලොක් එක තමයි දෙපැත්තට මැරෙන දොරවල් වලට එන්නේ. එතකොට අපි ඕන පැත්තට ඒක හදා ගන්න ඕන. හැන්ඩල් එක අපිට ඕන පැත්තට හදා ගන්න ඕන. මෙන්න මේ විදිහට අපි මේකේ ඇතුලේ ඇණයක් තියෙනවා. ඒක බුරුල් කරලා ඉවරලා අපිට ඕන පැත්තට හැන්ඩල් එක කරකවලා නැවතත් අපි තද කරගන්නවා. මේ තියෙන්නේ ෆ්‍රන්ට් ප්ලේට් එක. එතකොට මේක හැන්ඩල් එක උඩට උස්සපුවම තමයි සම්පූර්ණම දොර ලොක් වෙන්නේ. මේක සාමාන්‍ය නෝමල් මේක මැනුවල් කියන්නේ මෝටරයිස් නෙමෙයි. කියන්නේ ඇතුලේ මෝටරයක් නැහැ මේකේ. සම්පූර්ණව අපි මිනිස්සෙක් විසින් මේක හැන්ඩල් එක උඩට උස්සපුවම තමයි ලොක් වෙන්නේ. හැබැයි අපි කෝඩ් එක හරි කාඩ් එක හරි මේකට දීපුවාම ඔටෝමැටික්ලි හැන්ඩල් එක ඔපරේට් කරනවා. අපිට දැන් අපි දුන්න දේ හරි මේකට අපේ රහස්‍යංක හරි දුන්න දේ අපි හරි ඒකින්ද අපිට දැන් මේක ඕපන් කරගන්න පුළුවන් කියලා. මෙන්න මේ විදිහට අපි දොරේ ඉතුරු වැඩ ටික කරගෙන යනවා. මේ විදිහට අපි ගානට මිම්ම බලලා ඉවරලා සිදුරු ටික විද ගන්න ඕන. එතකොට අපිට තව දීලා තියෙනවා මේ අපේ ලොක් එක බොක්ස් එකේ පොඩි පොඩි ඇන වර්ග වගේක් දීලා තියෙනවා. ඒ ටික අපි හරි ප්‍රමාණයට ඒ ටිකත් කපා ගන්න ඕන. කපාගෙන ඉවරලා මේ විදිහට මේ තියෙන ඩෙඩ් බෝල්ට් එක. ඩෙඩ් බෝල්ට් එක කියන්නේ අපි යතුරු දාන සිදුර. ඒ කියන්නේ ඒක හරියට සවි කරගන්න ඕන. සවි කරගෙන අපි යතුර චෙක් කරලා බලනවා ඉස්සෙල්ලා යතුර වැඩ කරනවද කියලා. මොකද අපිට ඉස්සරහා ප්ලේට් එක පිටිපස්සේ ප්ලේට් එක හයි කරාට පස්සේ නැවත අපිට මේක ගලවන්න බෑ. ඒකින්ද අපි ඉස්සෙල්ලා යතුර දාන කෑල්ල අපි හයි කරලා ඉවරලා ඒකට යතුර දාලා බලනවා. එහෙම තමයි අපි පරීක්ෂා කරන්නේ. ඊට පසුව අපිට ඉදිරිපස ප්ලේට් එක සහ පසුපස ප්ලේට් එක සවි කරගන්න පුළුවන්. ඒ සවි කරගෙනත් අපි ආපහු වරක් චෙක් කරලා බලනවා. මම ඔයාලට කියලා දෙන්නම්. එතකොට මේකේ තියෙන වැදගත්කම මොකක්ද කියලා. ඇත්තටම අපි ගෙදර හිටියේ නැත්නම් අපිට අපේ ජංගම දුරකථනය මගින් මේ ලොක් එකේ අගුල අපිට අරින්න පුළුවන්. එතකොට අපි කාඩ් එකක් කාට හරි දීලා තියෙනවා. කාඩ් එක මාර්ගයෙන් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. සමහර වෙලාවට අපි ගෙදර නැති වෙලාවක කවුරු හරි આવොත් අපි යාට one time code එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ පාර ඒක අපි ෂෙඩියුල් කරලා දෙනවා. ෂෙඩියුල් කරාට පස්සේ කාලයක් දෙනවා. කාලය ඇතුළත එයාට දොර අරගන්න පුළුවන්. එයා එන වෙලාව ඇතුළත. හැබැයි නැවත වැහුවොත් දොර වැහුවොත් අපිට නැවත ආය අර දුන්න පාස්වර්ඩ් එකෙන් රහස්‍යාංකයෙන් අපිට මේක ආපහු නැවත අරින්න බෑ. මොකද අපිට ඒක තමයි one time code කියන්නේ. හැබැයි අපේ
දාන කෝඩ් එක තියෙනවනේ අපි දැම්ම කියන්නකො කෝඩ් එක. ඒක අපිට දිගටම පාවිච්චි කරන්න පුළුවන්. අපි ඒ කෝඩ් එක පර්මනන්ට් කෝඩ් එක දෙන්නේ නැතුව අපිට වන් ටයිම් කෝඩ් එකක් මේකට දෙන්න පුළුවන් අපේ යාළුවෙක් හරි කවුරු හරි ආවොත් එහෙම. එතකොට අපිට කාඩ් එකෙන් යූස් කරන්න පුළුවන් කෝඩ් එකෙන් යූස් කරන්න පුළුවන්. එතකොට මේක බැටරි 4ක් මගින් තමයි ඔපරේට් වෙන්නේ. එතකොට සමහර වෙලාවට මේකේ බැටරි අපි එළියට ගිහිල්ලා ඉන්න වෙලාවක මේකේ බැටරි ලෝ වුණොත් අපිට මැසේජ් එකක් එනවා. විවෘත කරගන්න බැරුව ගියොත් එහෙම අපිට පවර් බෑන්ක් එකක් මාර්ගයෙන් මේකේ ඉස්සරහා තියෙනවා C type port එකක්. මේ C type port එක මගින් මේක අපිට විවෘත කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ emergency. ඒ කියන්නේ හදිසි අවස්ථාවක් වගේ ඒක විදිහකට අපිට මේක අගුල විවෘත කරගැනීමේ අවස්ථාවක් තියෙනවා. බැටරිය වැඩ කරන්නේ නැතුව ගියොත්. අපි ගාව යතුරු තිබ්බෙත් නැහැ කියනවා. යතුරු තිබ්බෙත් නැති වුණොත් එහෙම අපිට මේක විවෘත කරගන්න විදිහක්ම නැහැනේ. මොකද බැටරිය වැඩ කරන්නේත් නැහැ. එතකොට බැටරිය වැඩ කරන්නේ නැත්නම් කොහොමද ලොක් එක ඔපරේට් වෙන්නේ නැහැනේ. එතකොට අපිට C type පවර් බෑන්ක් එකක් හොයාගෙන ආවිල්ලා මේකට පවර් බෑන්ක් එක පවර් දීලා අපිට මේක අගුල විවෘත කරගැනීමේ හැකියාවක් තියෙනවා. මගේ මේ වීඩියෝ එක ඇත්තටම ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න මේක ෂෙයා කරන්න, ලයික් කරන්න, එතකොට සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට අපි සමගන්නවා. නැවත අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.